සිරිත් මල්දම් රචනය ඇම්බැල්ද සිල්වා කුරුමුහන්දිරතුමා. තිස් දෙවන කවිය සහ එහි තේරුම. පාසලට යන එන අතර මගදී කිසි තැන කොළහල නොකරමින ගමන් කරපන් සිල්වතෙකු මෙන. පාසලට යන්නේන විට අතරමඟදී කුමන ස්ථානයකදී කුමන කරුණක් උදෙසාවත් කලකෝලාහල නොකොට ඉක්මුණු කෙනෙකු මෙන් ගමන් කරන්න. 33 වන කවිය සහ එහි තේරුම. තම පොත් පත් රැගෙන නියම තන්වල ඉතගෙන ഘോഷා නොකරමින කරනු පාඩම් සිතට ගනිමින. තමාගේ පොත්පත් ගෙන පාඩම් කරන විට ඊට සුදුසු තැනක වාඩි වී ഘോഷා නොකොට සිතට අරගනිමින් පාඩම් කරන්න. 34 වන කවිය සහ එහි තේරුම. පාසලෙහි තන තන නොයන් තුවමින් බලමින දඟ නොකර ඉඳගෙන ගුරුන් කීදය කරන් එලෙසින. පාසලේදී තැන් තැන්වලට දුවමින් බලමින් නොයන්න. දඟ නොකොට ගුරුවරුන්ට කීකරුව කටයුතු කරන්න. 35 වන කවිය සහ එහි තේරුම. අනුන්ගේ පොත්පත් නාදිනු නොගනු කිසිවක් උවමනා කළහොත් කියා ඉල්ලා ගැනුම යහපත්. අනුන්ගේ පොත්පත් ආදිය අනවසරෙන් නොඅදින්න. කිසිවක් නොගන්න. යමක් අවශ්‍ය වූයේ නම් ඉල්ලා ගැනීම හොඳය.